Okay guys, today you are welcome to my YouTube channel. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඩයලොග් එකේ තියෙන 224 zoom package එක use කරලා GB 20 අද apps වලට පාවිච්චි කරන විදිහට setup කරගන්න කොහොමද කියලා. මුලින්ම ඔයාලා Play Store එකට ගිහිල්ලා මේ HTTP injector කියන මේ app එක install කරලා මේ විදිහට open කරගන්න ඕන. ඊට පස්සේ මේ HTTP injector app එකේ උඩ තියෙන file icon එක click කරලා import config කියන option එකට යන්න ඕන. ඊට පස්සේ මෙතන cloud config කියලා එකක් එනවා. ආයෙකට මෙන්න මේ මම type කරන එක type කරගන්න. හරි මෙන්න මේ විදිහට මේක type කරගෙන import config කියන option එක දෙන්න. ඊට පස්සේ මේ විදිහට ටික වෙලාවක් load වෙනවා. successfully imported config කියලා මේ විදිහට message එකක් එයි. ඊට පස්සේ Wi-Fi එක mobile data වලට switch කරගන්න. හරි මම මේක switch කරගත්තා. මම මුලින්ම පෙන්නන්නම් මගේ phone එකේ නැති වගේ මේ විදිහට YouTube එකට ගිහිල්ලා. වෙන උනාට මේක load වෙන්නේ නැහැ. data නැති හින්දා. හරි දැන් මම HTTP injector මේ විදිහට open කරගන්නවා. ඒක මේ විදිහට දැන් මම TLV S3 වලින් 1.3 වලින් තමයි මේ විදිහට කනෙක්ට් කරගන්නේ. ටොරන්ට් එක ලැබුණා මේකට. දැන් අපි බලමු මේක වැඩ කරනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. වැඩ කරනවා. මේ දවස්වල ශ්‍රී ලංකාවේ තියෙන අයපත් දේශගුණ තත්ත්වය, කාලගුණ තත්ත්වයේ හින්දා පොඩ්ඩක් ඔයාලට මේක ස්ලෝ වෙන්න පුළුවන්. හරි මේ විදිහට මම මගේ YouTube channel එකේ නම මේ විදිහට සර්ච් කරගත්තා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට මම දාපු වීඩියෝ එකක් වුණත් මේ විදිහට ඔයාලට ප්ලේ කරගන්න පුළුවන්. මේක මම මේක හදද්දි දාලා තියෙන quality එක ultra quality වගේ තමයි මට මතක. auto recommended quality තමයි මම දාලා තියෙන්නේ. 480p වගේ quality එකක් බලාපොරොත්තු වෙන්න අමාරුයි මේ අද වගේ දවසක. ඔයාලට 360p වගේ quality එකකින් මේක බලා ගන්න පුළුවන්. ගිටාර් ගහනවා කියන එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. හරි. මෙන්න මේ විදිහට ඔයාලට YouTube එක load කරගන්න පුළුවන්. කිසිම අවුලක් නැහැ. YouTube එක වැඩ කරනවා. ඔයාලට කිසිම අවුලක් නැතුව මේව බලා ගන්න හැකියාවක් තියෙනවා. හරි මම දැන් YouTube එකේ මේ විදිහට black වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට HTTP injector app එක use කරලා හරිම පහසුවෙන් dialog zoom package එක භාවිතා කරලා free internet ගන්න පුළුවන්.